හායි කොහොමද ඔයාලට? අද මම හිතුවා මේ දවස්වල මම බරාඩු කරගන්න රැට කෑමට ගන්න මොනවද කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් රැට සැහැල්ලු වගේම පෝෂ්‍යදායී ආහාරයක් ගන්න ඕන. ඉතින් මම මේ හදන සැලඩ් එක ගොඩාක් පෝෂ්‍යදායී සැලඩ් එකක්. ඉතින් ගොඩක් බඩ තියෙන කෙනෙකුට, ගොඩක් බර කෙනෙකුට මේ සැලඩ් එක රැට කෑමට ගන්න පුළුවන් බත් කන එක අඩු කරලා. ඉතින් ඔයාලා සතියට දෙපාරක්වත් අඩුම තරමේ මේ සැලඩ් එක ගන්න try කරන්න. මේ සැලඩ් එක හදාගන්න අවශ්‍ය ලෝල් ටික තමයි මේ තියෙන්නේ. මම මේ ටික හොඳට සෝදලා වතුර බේරෙන්න තියලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි දැන් සැලඩ් එක හදමු. මම දැන් ගෝවා ගෙඩියකින් භාගයක් පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්න ඕන. මම දැන් ගර්කින් ගෙඩියකුත් මේ විදිහට පොඩියට කපා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සැලඩ් එක සතියට දෙපාරක් වගේ කෑමට ගන්න. ඉතින් ඉක්මනින් බර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ සැලඩ් එක රැට ගන්න ගමන් ටිකක් පෙටි වර්ග, සීනි වර්ග, පැන් රස වර්ග ටිකක් අඩු කරන්න ඕනේ. එතකොට ඔයාලට ඉක්මනින්ම බර අඩු කරගන්න පුළුවන් හිතුවටත් වඩා. ඉතින් මේ සැලඩ් එක ගොඩාක් පෝෂ්‍යදායී විදිහට තමයි හදලා තියෙන නිසා ඔයාලට පෝෂණ ගුණයෙන් කිසිම අඩුවක් වෙන්නේ නැහැ මේ සැලඩ් එක රැට කෑමට ගත්තට. දැන් මම හොඳින් සෝදගත්තු සලාද ගහකුත් මේ විදිහට සාමාන්‍ය කෑලි වලට කපා ගන්නවා. ඉතින් මේක ගොඩාක් චූටි කරගන්නත් එපා. ගොඩක් ලොකු කරගන්නත් නැතුව කපා ගන්න. ඉතින් ඔයාලා මේ සැලඩ් එක පොළොන් හැම වෙලාවකම රැට ගන්න බලන්න. ඉතින් බත් කන එක ගොඩක් අඩු කරන්න. එතකොට ඔයාලට ඉක්මනින්ම බර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ සැලඩ් එක කෑමට අරගෙන රිසල්ට් කියනත් මට අමතක කරන්න එපා. මම දැන් කැරට් ගෙඩියකුත් මේ විදිහට ග්‍රේට් කරගන්නවා මේ සැලඩ් එකට. බීලුණු ගෙඩියකුත් මම මේ විදිහට රවුමට කපා ගන්නවා. ඔයාලා යෝගට් එකක් වාජනයකට දාගන්න. මේ විදිහට ගලවගෙන යෝගට් එක සම්පූර්ණයෙන්ම. ඔයාලා දැන් මේකට ගමරිස් කුඩු තේ හැන්දක් දාගන්න. අබ ක්‍රීම් තේ හැන්දකුත් දාගන්න මේකට. ලුණු කුඩුත් ඔයාලා රස අනුව මේකට දාගන්න. මේ ටික ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට කවලම් කරගන්න. දැන් මේ හදාගත්තු මිශ්‍රණය ඔයාලා සැලඩ් එක උඩින් දාගන්න. දාගෙන අපි මේක හොඳට කවලම් කරගන්න යන්නේ. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න. විශේෂම දේ තමයි මේ සැලඩ් එක ඔයාලා කෑමට ගන්න විනාඩි 5ක් වගේ තියෙද්දි කවලම් කරගන්න. නැතිනම් වතුර වගේ හැදෙනවා මේකේ. ඉතින් ගොඩක්ම හොඳ වෙලම කවලම් කරලා ගන්නව නම් තමයි. අන්තිමටම ඔයාලා මේ ভেජිටබල් සැලඩ් එකට දෙහි උෂ පොඩ්ඩක් මිරික ගන්න. මම දැන් ආයෙම දෙහි ටික හොඳට මික්ස් වෙන්න ඕන නිසා පොඩ්ඩක් කවලම් කරගන්නවා මේක. මම දැන් ভেජිටබල් සැලඩ් එක හදාගෙන ඉවරයි. මේ සැලඩ් එක ඇත්තටම ගොඩක් රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. රස කොහොමද කියලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ අලුතින් බලන ඔයාලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක like කරන්න, share කරන්න. ඉතින් ආයෙම මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.